Hoi Miola. ඊටපන් අම්මේ කියහන්කෝ. මේ කුකින් channel එක ගන්න ඕනේ. හොඳට කොටාගත්තු මස්. කොටාගත්තු මේක අමරගත් මස් දාගන්න. එල්ල නෙමෙයි අනේ ෆෑන් එකට කියන්න. මේ හායි මෙයාලා කොහොමද අද අපි ලසඤ්ඤ හදන්න යන්නේ හරිනේ මං කිව්වා වැඩ බාගෙට ඉවරයි. මගේ මූලිකත්වයෙන් කරන්න හැදුවට මේ අම්මා හදන්න මූලිකත්වය ගත්තා දන්නවනේ ඉතින් චොර වෙනවා කියන එක දන්න හින්දා. දැන් ඒකට භාගයක් බඩු ලෑස්ති කරගෙන ඉවරයි උනාට අපි පෙන්නන්න අද කොහොමද අපි ලසඤ්ඤ හදන්නේ කියන එක හොයි මෙයාලා මේ කුකින් channel එක ගන්න ඕනේ. හරි කුකින් channel එක නෙමෙයි කිව්වනේ දැන් අපිට ඕන කොටුවට කපාගත්තු කැරටුයි ලූණුයි. ලූණු ඕනේ ටෙම්පරාදුවක් වගේ දාගන්න. දැන් මේ පදෙල්ලට තෙල් ටිකක් දාගත්තා. දැන් මම පදෙල්ල කිව්වට පදෙල්ල කියන්නේ පෑන් එකට. පෑන් එකට තෙල් ටිකක් දාගත්තා. අම්මා දාගත්තේ ඔලිව් තෙල්. ඇයිද කියන්නේ මම හේතුව දන්නේ දැන් අපි ටෙම්පරාදුවක් වගේ එකක් තමයි දාගන්න ඕනේ. සුදු ලුණු ටිකක් දැන් අපි ඉතාලියේ රසට හැදුවයි කිව්වට කියන්නේ හදන්න ඕන වුණාට අපි හදන ලංකාවේ ටේස්ට් එක ටිකනේ අපි කන්න කැමති ඒ විදිහටනේ. ඉතින් ඒක හින්දා අපි අර ලංකාවේ ශ්‍රී ලංකන් ගතියක් තියෙන විදිහට තමයි හැදුවේ. එතකොට තෙල් පදෙල්ලට තෙල් ටිකක් දාගෙන ඒකට සුදු ලුණු දාලා ටෙම්පරාදුවක් වගේ එකක් හදා ගන්නවා. එකට මේ වැඩ කරද්දි මස් ටික කපාගෙන කැරට් ටික කපාගෙන ලුණු කපාගෙන කරන්න යන නැත්නම් මගදී කපන්න කරන්න ගියොත් කරදර. ඔන්න අම්මගේ ඇඩ්වයිස් එක දුන්නා. පොමරෝල එක හදන්න. කොමරෝල දැන් මේකද මොකද්ද ඔයා කියන්නේ? නෝදි පොමරෝල එකක් හදන්න යන්නේ. පොමරෝල එකක් හදලා ඊට පස්සේ ඒකට දාලා සූගෝ එක කන්නේ. සූගෝ එකක් කියන්නේ මේකන් තක්කලි විතරක් දාන එකක් නෝ. මේක කැරට් හරියට සේදන දාන්න ඕන. රගු එක. රගු කියන්නේ එතකොට රගු. ඉතින් ඒක ඊට පස්සේ මස් දැම්මම රගු වෙන්නේ. එහෙම නේද අම්මත් එක්ක උයනවා කියන්නේ ඔය වගේ දේවල් මම සමහර දන්නේ නැති දේවල් අම්මගේ ඉගෙන ගන්න පුළුවන්. අපිට මේකට ප්‍රධානම ඕනේ මසුයි අපි ලංකාවේ විදිහට හදන්නේ. ඉතින් ලුණු සුදු ලුණු ටෙම්පරාදුවකට වගේ දාන හින්දා ලුණු සුදු ලුණු ඊට පස්සේ කැරට් ඕන. ඊට පස්සේ තක්කලි පේස්ට් එකක් වගේ එකකුත් ඕන වෙනවා. මේක හදන්නේ මේ උනාද අපේ ක්‍රමයට අපේ තාලෙට. ඔව් අපේ ටේස්ට් එකට. අපේ ටේස්ට් එක ශ්‍රී ලංකන් ටේස්ට්. ශ්‍රී ලංකන් ටේස්ට් කියන්නත් බෑනේ අපි කැමති රසට. ඔව් ඉතින් අපි කැමති රසට. ඉතින් ඔන්න ඔය කැරට් ටිකක් දාලා ටිකක් ටෙම්පරාදු වෙන්න අරින්න. හරිද? කොහොමෙන් හරි මම එහා මෙහා වෙද්දී අම්මා මේ මස් දාලා මේකට අපිට ඕනේ අඹරගත්තු මස්. හරිද? අඹරගත්තු මස් දාලා ඊට පස්සේ ඒකත් හොඳට සල්තාර වෙන්න මොකද බැදෙන්න වගේ අරින්න. දැන් අපි මේකට මේ හොඳට කොටාගත්තු මස් කොටාගත්තු නෙමෙයි අඹරගත්තු මස් දාගන්න. කොමෙන් හරි මං චුට්ටක් එහා මෙහා වෙච්ච ගමන් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. කොමෙන් හරි මේ මස් අඹරගත්තු විදිහයි මේ පදෙල්ලට මොකද්ද පෑන් එකට දාන විදිහයි දෙකම නැහැ. anyway කොහොම හරි ඔයගොල්ලෝ හොඳට මස් ටික කොටා ගන්න. කොටාගෙන අඹර ගන්න ඔය කරගන්න. මස් ටික අර පොඩ්ඩක් කොටා ගන්න අඹර ගන්න වගේ එකක් තමයි ඉතින් කියන්නේ අර පොඩි පොඩි කෑලි තියෙන්න ඕන. දැන් ඊට පස්සේ රස අනුව ලුණු දා ගන්න ඕන. මේක අපි මේ කෑම හදන්නේ හිතේ මිම්මට. එතකොට මේ මිනුම් එහෙම ඉතින් කියන්න බෑ. wow this looking like a wow තව දෙයක් කියන්න ඕනේ මස් එක දාපු ගමන් නිකන් ගුලි ගහිලා වගේ එකට එකතු වෙනවා. එතකොට ඒවා ටිකක් වෙන් කරගන්න ඒකින්ද තමයි ඔය අම්මා උම කරන්නේ. අපේ ගුලි ගැහුණා එකපාරටම. දැන් අපි මද වශයෙන් ඔරිගනෝ ටික මද වශයෙන් නේ මම නම් කැමති ඔරිගනෝ සුවඳ. දැන් ඉතින් ඔරිගනෝ නැහැ කියලා ඕගොල්ලෝ හතරෙන් නතර කරන්න එපා.
හදන්න ඔරිගනෝ අත්‍යවශ්‍යම නැහැ. ඔරිගනෝ නැතුව හදන්න පුළුවන්. අර ඒකෙන් නිකන් අමුතු ස්මෙල් එකක් එනවා. මම නම් ඒකට වැඩි ආස නැහැ. අම්මා නම් කැමති. මස් එක හොඳට පොඩි කරගන්න. ඉතින් පදලට දාගත්තායින් පස්සේ නැත්තම් එකට ගුලි ගහන්න වගේ පුළුවන්. හරිද? හරි. ඔයාලට බඩක් පෙන්නන්නද? ඔන්න පෙන්නුවා. මෙන්න අපේ ළම පාන් හැදුවා. ශ්‍රී ලංකන් පාන් නෙමේ. ශ්‍රී ලංකන් පාන් නෙමේ මේ ඉතාලි පාන්. ඉතාලියන් බ්‍රෙඩ්ස්. ඕකේ මේ ලංකා පාන් වලට වඩා ඒක වෙනස්. ඕන්නම් කියන්නේ ඒක රෙසිපි එකක් දෙන්නම් ඉතින් අපි දන්නවා. දැන් ඉතින් ඔය වගේ හිමින් මැලවෙන්න මස් ටික තැම්බෙන්න ඇරලා දැන් කෑලි මිරිසක් ගන්න. ලුණු අලලාද? ටිකක් සැරට දැම්ම නම් හොඳයිනේ. හරි ඉතින් සූකු දාලා බලමු. පටන් ගන්නකම සැරට. කනවා නම් ඒ කෑම හරි විදිහට කන්න ඉගෙන ගන්නානේ ඔයාලත් අනේ මන් දන්නේ කවද හැදෙයිද කියලා. මේ මුනේ වල දැන් ඉතින් ওই වෙලාවේදී කියන්නේ අපේ කියන ලුණු තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට ලුණු මදි වයි කියලා තේරෙනවනම් ඔය වෙලාවේදී තායේ ලුණු ටිකක් දාගන්න පුළුවන්. දැන් අපි මං කිව්වනේ දැන් අපි මේක කන්නේ මෙහෙම ඔතෙන්ටික් රසට නෙමෙයි කියලා අපි කන්න කැමති රසක් තියෙන එන්නේ රසට කියලා. ඒ රසට ඕන හින්දා අපි කෑලි මිරිස් ටිකුත් ඇඩ් කරගන්නවා. සැරට මම නම් ගොඩක් කන්න සැර කැමති. ඉතින් මං සැර ටිකක් දාගන්න කෑලි මිරිස් ටිකක් දාගන්නවා සැර. ඊට පස්සේ කෑලි මිරිස් දාලා අපි එකතු කරගන්න ඕන තක්කාලි පේස්ට්. තක්කාලි සෝස් නෙමෙයි තක්කාලි පේස්ට්. ඒ කියන්නේ තක්කාලි බෙන්ඩර් කරලා ගත්තා වගේ එකක්. මෙහෙනම් තියෙනවා ඔබ සාමාන්‍යයෙන් ගන්න. තක්කාලි පේස්ට් ටිකක් දාලා ඒ මාස් එකත් එක්ක හොඳට දාලා මිශ්‍රණය හදා ගන්න ඕන. ඊට පස්සේ ඒක ටිකක් වෙලා නිමෙන්න අරින්න ඕන උතුරවන්න දීලා. සාමාන්‍යයෙන් ගොඩක්ම රස්නයක් නැති සාමාන්‍ය මද රස්නේ වගේ තියෙද්දි අපිට මේක හදන්න ගන්න පුළුවන්. දැන් තියෙන්නේ අන්තිම පියවර කිහිපය ටික. අන්තිම පියවර ටික. හරිද? තැටියක් අරගෙන ඒකේ යටට එකටම තක්කාලි මිශ්‍රණය ගැන අපි හදාගත්තු මේ මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ පාස්තා ෂීට් එකක් අරගෙන ඒක උඩට තියාගෙන ඒක උඩට ආයේ අර තක්කාලි සෝස් එක තක්කාලි පේස්ට් එක ආයේ ඒක උඩට දාගන්නවා. හරිද? ඊට පස්සේ ඒක උඩට බැෂමෙල් ටිකක් දාගන්නවා. තව මුසරෙල්ල ටිකක් දාගන්නවා. ඒ වගේ දාගන්නවා. මේ වගේ රිපීට් වෙනවා. රිපීට් වෙවි තමයි මේක යන්නේ. හරිද? හරිද? හැමතිස්සෙම හරිද? ඔන්න ඉතින් බැෂමෙල්ල නැහැ කියලා ඕරි වෙන්න එපා. බැෂමෙල්ල එක ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක හදන්න මම දල අදහස දෙන්නම්. පාම් පිටි ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඒක තමයි ලිපේ තියලා රත් කරලා හදාගන්න බැෂමෙල් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒක තමයි. ඒක ඇත්තටම සරලව කිව්වොත් පාම් පිටි රහයි. ඔය කඩෙන් ගෙන අපිකත් පාම් පිටි රහයි. දැන් තියෙන්නේ ඒ වගේ රිපීට් කර පාස්තා ෂීට් එක දානවා. ඊට පස්සේ ඒක උඩින් පේස්ට් එක දාගන්නවා. ඊට පස්සේ ආයේ ඒක උඩට බැෂමෙල් එක දානවා. මේ මම කිව්වනේ මොසරෙල්ලා දානවා කියලා. මොසරෙල්ලත් සාමාන්‍ය මොසරෙල්ලා දානවා. දැන් ඕගොල්ලන්ට ලංකාවේ මොසරෙල්ලා හොයාගන්න බැරි නම් සහ මොසරෙල්ලා සාමාන්‍ය ලංකාවේ ගණන් මං හිතන විදිහට ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය චීස් උනත් මේකට දාගන්න. මේ වගේ ඊට පස්සේ රිපීට් කර දාගන්න. සාමාන්‍ය ඕනට වඩා බැෂමෙල්ලා අර කිරි රහ වැඩි හින්දා ගොඩක් කන්න බෑ ඇත්තටම. මට මේ පොඩි ප්‍රමාණයක කන්න පුළුවන්. හරිද? දැන් ඕනට වඩා එක්කෝ ඕගොල්ලෝ හදද්දි යට තට්ටු වලට දැන් ලංකාව වැඩි චීස් අනමන හොයාගන්න බැරි හින්දා යට තට්ටු වලට වැඩි බැෂමෙල්ලා ඔය චීස් අනමන නොදා උඩ තට්ටු දෙකට තුනට විතරක් බැෂමෙල් එකයි චීසුයි දාගන්න. සාමාන්‍ය බැෂමෙල්ල නම් හැම තට්ටුවකට වගේම දාගන්නවා. චීස් දාගන්නවා නම් උඩ තට්ටුවට විතරක් වගේ චීස් එක දාගන්න. තව දෙයක් කියන්න ඕන මේ පාස්තා ෂීට් එක ගැන. මේ පාස්තා ෂීට් එක සාමාන්‍යයෙන් මෙහි කඩවල ගන්න තියෙනවා. මේ පාස්තා ෂීට් එක සමහරු තම්බලා ගන්නවා. එතකොට තම්බලා ගද්දි වැඩි වෙලාවක් අවන් කරන්න ඕනේ නැහැ.
දැන් අපි කරන්නේ පාස ෂීට් එක තම්බන්නේ නැති හින්දා ඒ කියන්නේ කෙලින්ම අරගෙන පැකට් එකේ තියෙනකම දාන හින්දා අපි කරන්නේ වැඩි වෙලාවක් ආවන් කරන එකට. දැන් ඕගොල්ලෝ එහෙම කරනවා නම් සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් 30ක් වගේ ප්‍රමාණයක් ආවන් කරගන්න ඕන. ඒකෙදිත් මෙහෙම සිද්ධියක් තියෙනවා. මුල් විනාඩි 20 වගේ ප්‍රමාණෙදී හොඳට ඇලුමිනියම් ෆොයිල් එකකින් කියන්නේ උඩ වහලා බේක් කරලා ඊට පස්සේ උඩ හොඳට බේක් වෙන්න රන්වන් පාට වෙන්න ඊට පස්සේ අන්තිම විනාඩි කිහිපෙදී උඩ ෆොයිල් එක අයින් කරලා බේක් කරගන්නේ. අපි කරෙත් එහෙමයි. එතකොට උඩ ටිකක් ඒකේ අමුතු රහක් තියෙනවා. උඩ අන්තිම විනාඩි කිහිපෙදී උඩ කවරේ අයින් කරලා බේක් වෙන්න දැම්මා. බෙෂමෙල්ල උඩට දාගන්න. සාමාන්‍යයෙන් හැම තට්ටුවකට වගේම බෙෂමෙල්ල දාගන්න. ඔයගොල්ලෝ තනියෙන් try කරයි කියලා මම හිතනවා ගොඩක් රහයි. අපි තව පොර්මාජරි හිකුත් උඩට ඉහාගත්තා. ඒක නම් ඕනෙම නැහැ. චුට්ටක් ඉහාගත්ත මේ අර ඉතින් කියන්න ඕනේ නැහනේ. මං ටිකක් චීස් රහට කිරි රහට කන්න කැමතියි. මම ආයි කියන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි බේක් කරන්න දාන්නේ. oven එකෙන් oven එකට වෙනස් වෙන හින්දා ඒක අර ටිකක් ඕගොල්ලෝ බලන්න. අපි තව වැඩක් කරා අපේ ඉතුරු වෙලා තිබිච්ච පාස්තා දවල්ට ඉතුරු වුණ පාස්තා ටිකක් අරගෙන ඒ පාස්තා කෙනුත් මොකද්ද ලසන්ජ එක හැදුවා. ඒකත් රහයි. එතකොට ඒකේ තියෙන වෙනස තමයි පාස්තා ෂීට් එක වෙනුවට අපි පාස්තා තඹපු පාස්තායි දාන්නේ. හරිද? ඒ විදිහට දාන්න පුළුවන්. එතකොට ඒකේ වෙනස අර ඔයගොල්ලන්ට පාස්තා ෂීට් එක නැතුව තඹපු නිකම්ම තඹපු පාස්තා දාලා මේක හදන්න පුළුවන්. ඒකයි තියෙන්නේ ඒකයි මේකේ වෙනස ඒක තමයි. ඉතින් දෙකම එක රහයි. අපි හදාගන්න අර මිශ්‍රණය තමයි ඒක රහ එන්නේ. ඉතින් දැන් තියෙන්නේ කාලා බලන්න තමයි oven එකට දැම්මෙන් පස්සේ. අපි මේක කමු. දැන් ඉතින් oven එකට දාලා ගත්තා. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න. රස ඉතින් කියන්න ඕනේ මම්මා මියා මාර රහයියා. ඕගොල්ලෝ තනියෙන් try කරලා බලන්න. දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද මම උඩ අන්තිම විනාඩි කිහිපෙදී උඩ කවර් එක අයින් කරලා බේක් කරන්න කිව්ව හේතුව. උඩ හොඳට අර මොකද කියන්නේ උඩ හොඳට රොස් වෙලා කර වෙලා රහට ඒ කියන්නේ ඒකත් අමුතු රහක් තියෙනවා. රොස් වෙලා කර වෙලා රොස් නෙමෙයි කියන්නේ බේක් වෙලා හොඳට ඒක අමුතු රහක් තියෙනවා. ඕක හොඳට zoom කරලා බැලුවොත් මම ඒ zoom වෙච්ච ඒක අරගෙන නැහැ වගේ. බැලුවොත් layers තියෙනවා. අර බලන්න layers තියෙනවා. ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ දැන්. මේක දවසක් විතර පහ වුණාන් පස්සේ කද්දී තිබ්බට වඩා රහ තවත් වැඩි වෙනවා. ඉතින් ආයෙත් මේ වගේ රස වීඩියෝ එකකින් අපි හම්බෙමු. චාව්